බන්ධනාගාර අධීක්ෂණ කමිටුවට ස්ටෙෆ්නි පත්තුන එක ගැන දෙපැත්තට කතා වෙන කතාව ගැනයි දැන් අපි කියන්න යන්නේ. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් බන්ධනාගාර පද්ධතියේ අධීක්ෂණ කටයුතු විධිමත් කිරීම සඳහා පත් කර ඇති විශේෂ කමිටුවේ සමාජිකාවක් ලෙස ප්‍රකට නිරූපිකාවක් වන ස්ටෙෆ්නි සිරිවර්ධන මහත්මිය පත් කර තිබෙනවා. මෙම පත්වීමත් සමග සමාජ මාධ්‍ය ජාලා තුළ විවිධ මතවාද මතුවෙමින් පවතිනවා. ස්ටෙෆ්නි සිරිවර්ධන මෙරට කලා ශාස්ත්‍රයේ ප්‍රසිද්ධ චරිතයක් වන අතර ඇය 2011 දී ශ්‍රී ලංකා රූ රැජින හා 2013 දී ආසියානු රූ රැජින ලෙස කිරුළ දිනාගත් තැනැත්තියක්. මෙරට ප්‍රමුඛ රූපවාහිනී නාලිකාවල ඉංග්‍රීසි හා සිංහල මාධ්‍ය නිවේදිකාවක ලෙස කටයුතු කරන ඇය නිරූපණ ශාස්ත්‍රයේද දක්ෂතා දක්වන්නේය. බන්ධනාගාර වැනි සංකීර්ණ ආයතනයක අධීක්ෂණ කටයුතු සඳහා කලා ශාස්ත්‍රයේ නිරූපිකාවක පත්කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර පක්ෂ සහ විරුද්ධ මත දෙපාර්ශවයෙන්ම මේ වෙද්දී මතුවෙමින් පවතිනවා. එක් පිරිසක් පවසන්නේ බන්ධනාගාර පද්ධතිය වැනි විශේෂ ශාස්ත්‍රයක විශේෂඥ දැනුම නීතිමය අත්දැකීම් හෝ සිරකරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව ගැඹුරු අවබෝධයක් ඇති පුද්ගලයින් මෙවැනි කමිටුවලට පත් කළ යුතු බවයි. ඔවුන්ගේ මතය වන්නේ මෙවැනි පත්වීම් තුළින් බරපතල ආයතනයක කටයුතු සැහැල්ලු ලෙස සැලකෙන බවයි. කෙසේ වෙතත් තවත් පිරිසක් මෙම පත්වීමට සම්පූර්ණයෙන්ම සහාය දක්වමින් පෙන්වා දෙන්නේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණය සඳහා නව මානයක් එකතු කිරීමට ශාස්ත්‍රයෙන් බැහැර පුද්ගලයින්ගේ සහභාගීත්වය ඉතා වැදගත් බවයි. ඔවුන්ගේ මතය වන්නේ ස්ටෙෆ්නි සිරිවර්ධන වැනි පුද්ගලයෙකුට මානුෂීය දෘෂ්ටිකෝණයකින් බලන නව පරම්පරාවේ නියෝජිතයෙකු ලෙස සිරකරුවන්ගේ මානසික සෞඛ්‍ය සුපසාධනය හා සමාජයට නැවත ඒකාබද්ධ වීමේ ක්‍රියාවලියට නව ආලෝකයක් එක්කල හැකි බවයි. ඇයගේ ප්‍රසිද්ධිය හා බලපෑම මගින් බන්ධනාගාර තුළ ඇති ගැටලු සමාජයට වඩාත් පැහැදිලිව ගැනීමට හැකි බවත් ඔවුන් සඳහන් කර තිබෙනවා. මෙම විශේෂඥ කමිටුව හරහා බන්ධනාගාර රැඳවියන්ගේ සුපසාධනය, පරිපාලනමය දෝෂය, ආරක්ෂාව, සෞඛ්‍ය හා අනිකුත් අංශ නිරීක්ෂණය කර අධිකරණ අමාත්‍යවරයා වෙත වාර්තා කිරීමට නියමිත බවයි දැනගන්නට ලැබෙන්නේ. කොහොම හරි මෙම පත්වීම සම්බන්ධයෙන් රජයෙන් හෝ අමාත්‍යාංශයෙන් මෙතෙක් වැඩිදුර පැහැදිලි කිරීමක් නිකුත් වී නොමැති අතර සමාජ මාධ්‍යවල සාකච්ඡාව තවදුරටත් වඩාත් උණුසුමින් වෙමින් තමයි තිබෙන්නේ. හොඳයි ඉතින් ඇත්තටම මේ පත්වීම ගැන ඔයාලා දරන්නේ කොයි වගේ මතයක්ද අදහසක්ද කියලා ඔයාලගේ අදහසත් කෙලින්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් ගැන සමබරව හරියටම දැනගන්න අපි channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.